දිට්වා සුලිකුණාටුවෙන් හානියටපත් නිවාස හා පොදු ස්ථාන ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ඉන්සි සිමෙන්ති සමාගමෙන් සංස්ථා සිමෙන්ති කොට්ට 20,000ක පරිත්‍යාගයක් සිදු කොට තිබෙනවා. ඒ යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සිමෙන්ති කොට්ට 4,000ක් ලබා දීම අද දිනයේ සිදු වුණා. මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිණී දීප්ති වාසලගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඉන්සි සිමෙන්ති සමාගමේ ව්‍යාපාර සංවර්ධන සාමාන්‍ය අධිකාරී චන්දන නානායක්කාර මහතා විසින් මාතලේ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න මදනායක මහතා වෙත මෙසේ සිමෙන්ති කොට්ට බාර දීම සිදු කළා. ඉදිරියේදී මහනුවර, බදුල්ල, කුරුණෑගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවලටද සිමෙන්ති කොට්ට 4,000 බැගින් ලබා දීමට කටයුතු කරන බව ඉන්සි සිමෙන්ති සමාගම පවසනවා. දිට්වා සුලිකුණාටුව ඇති වූ අවස්ථාවේදී අපි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ගරු අමාත්‍යතුමාට ලබා දුන්නා සිමෙන්ති කොට්ට 20,000ක් ආපදාවෙන් ලක්වෙච්ච දිස්ත්‍රික්ක 5කට කොට්ට 4,000 ගානේ එම වැඩසටහනේ පළවෙනි දිස්ත්‍රික්කයේ විදියට මාතලේ දිස්ත්‍රික්කයට අද දින සිමෙන්ති කොට්ට 4,000ක් ගෙනල්ලා අපේ දිසාපතිතුමාට අපි බාර දුන්නා. මේ දිස්ත්‍රික්කයේ පුරා වෙච්ච පොදු කටයුතු සඳහා පාවිත කරන්න ඉන්සි සිමෙන්ති සමාගම විසින් තවත් කොට්ට 16,000ක් බදුල්ල, නුවර, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්කවලට ඉදිරියේදී අපි බෙදා දීමට කටයුතු කරනවා. අද දින පළවෙනි 4,000 තමයි මාතලේ දිසාපතිතුමාට අපි නිල වශයෙන් බාර දුන්නේ. ලොරි 4ක කොට්ට 1000 ගානේ 4,000ක් තියෙනවා. අද මුළු දිස්ත්‍රික්කයේ පුරාම අපේ වාහන 4කින් ඒ බෙදා හැරීම් කටයුතු සිදු කරනවා දිසාපතිතුමාගේ අනුදැනුම ඇතුව. පසුගිය නොවැම්බර් 27 වෙනිදා අපි ලංකාව පුරාම ඇති වුණු දිට්වා සුලිකුණාටුව නිසා විශේෂ ආපදා තත්ත්වයකට පත් වුණු දිස්ත්‍රික්කයක් තමයි මාතලේ දිස්ත්‍රික්කය. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 11ම මෙම ආපදා තත්ත්වයට මුහුණ දුන්නා. ඒ අතරින් මම හිතන්නේ අබංගඟ කෝරළේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දැඩිසේ ආපදා තත්ත්වයට පත් වුණා මේ සුලිකුණාටුව නිසා. අපි මම හිතන්නේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, පුරවැසියෝ සියලු දෙනා එකතු වෙලා අපිට පුළුවන් වුණා ඉතාමත් ඉක්මනින් සාමාන්‍ය ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කරන්න. නමුත් මේ ආපදාව සම්පූර්ණයෙන් අපි කළමනාකරණය කරලා නැහැ. මේ වෙලාව වෙනකොට තවදුරටත් අපිට ගොඩනගන්න තියෙන නිවාස තියෙනවා. මම හිතන්නේ දිසාපතිතුමාත් දන්නවා නිවාස 1,400කට ආසන්න ප්‍රමාණයක් අපිට නැවත පදිංචි කිරීම සඳහා පිළිසකර කරන්න වෙනවා. මාර්ග බොහෝ සෙයින් අබලන් වෙලා තියෙනවා. පාසල්, ආගමික මධ්‍යස්ථාන අපි සාමාන්‍ය තත්ත්වයට පත් කරේ සියලු දෙනා එකතු වෙලා අත්යල් බැඳගෙන සාමාන්‍ය ජන ජීවිතේ ගොඩනගාගත්තට අපිට ඉදිරියේදී දිස්ත්‍රික්කයේ බොහෝ කටයුතු තියෙනවා සිදු කරන්න. මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඉන්සි සිමෙන්ති ආයතනයේ කළමනාකාරීත්වයට. අද සිමෙන්ති මිටි 4,000ක් වට මේකේ වටිනාකම මුදල් වශයෙන් මම හිතන්නේ රුපියල් කෝටියකට ආසන්න මූල්‍ය ප්‍රතිපාදනයක් තමයි අපිට ලබා දුන්නේ. මම හිතනවා මේ විදිහට පෞද්ගලික අංශය අපිත් සමග එකතු වෙන්නේ දේශපාලන අධිකාරිය කෙරෙහි තියෙන විශ්වාසවන්තභාවය තමයි මේකෙන් පෙන්눔 කරන්නේ. ආණ්ඩුවක් වශයෙන් අපි හැම වෙලාවෙම මැදිහත් වෙනවා සාමාන්‍ය ජන ජීවිතේ ගොඩනගන්න. පසුගියදා මුළු ලංකාවටම බලපාන පරිදි ඇතිවෙච්ච ආපදා තත්ත්වයෙන් අපි කවුරුත් දන්න විදිහට මාතලේ දිස්ත්‍රික්කයට විශාල හානියක් සිද්ධ වුණා. යටිතල පහසුකම්, නිවාස ඇතුළු අනෙකුත් සියලු දේවල් වලට. ඉතින් මේ කටයුතු යථාවත් කරමින් සිටින කාලේ දැන් අපිට මාස දෙකක් විතර කාලයක් මේ සඳහා ගත වෙලා තියෙනවා. සිටින අවස්ථාවක අපිට ඉතාමත්ම වටිනා පරිත්‍යාගයක් ඉන්සි සිමෙන්ති සමාගම මගින් කළා. ඒ අද දවසේ අපේ දිස්ත්‍රික්කය වෙනුවෙන් සිමෙන්ති කොට්ට 4,000ක් ලබා දෙනවා. දිස්ත්‍රික්ක 5ක් සඳහා කරන පරිත්‍යාගයන්ගේ පළවෙනිම දිස්ත්‍රික්කය විදිහට අපේ දිස්ත්‍රික්කයේ අද දවසේ මාතලේ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් 11ෙම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රාදේශ සභා, නගර සභා ඇතුළු රාජ්‍ය ආයතන හරහා ආපදාව නිසා හානියටපත් වූ නිවාස, විහෙර විහාර, ආගමික ස්ථාන, ඒකම පාරවල් ඇතුළු යටිතල පහසුකම් හා ගොඩනැගිලි පුනරුත්ථාපන කටයුතු සඳහා මම හිතන්නේ ඉතාමත් මේ සිමෙන්ති යොදාගෙන ඉතාමත් ඉක්මනින් අපිට කටයුතු යථාවත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන්, සියලුම ජනතාව හා දේශපාලන අධිකාරිය වෙනුවෙන් ආයතනයේ කළමනාකාරීත්වයේ ඇතුළු අද දවසට සහභාගී වෙන සියලුම නිලධාරී මණ්ඩලයට ස්තුතිවන්ත වෙන්න. අපේ අහිංසක ජනතාවගේ ජීවිතය පුළුවන් ඉක්මනට යථාවත් කරන්න මේ දක්වපු දායකත්වයේ පිළිබඳව